ආයුබෝවන් හැමෝටම අදත් ඔසුතුරු විසිතුරු විශේෂාංගය තුලින් කතා කරන්නේ ඔබ මේ දකින ලස්සනට මල් පිපිලා තියෙන අපූර්ව ශාකය ගැන. මේ තමයි මුස්සැන්ද. සමහර පළාත්වල මේකට වෙල්බුස්සරණ කියලාත් කියනවා. බොහෝ වෙලාවට අපි මේක දකින්නේ අලංකාරයට විතරක් යොදා ගන්න ශාකයක් විදියට. හැබැයි ඔබ දන්නවද මේ සුන්දර ශාකයේ ඖෂධීය ගුණ රැසකින් පිටලා තියෙන ස්වභාවික නිදානයක් කියලා? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ මුස්සැන්ද ශාකයේ සැඟවුණු ඖෂධීය රහස් ඒවායින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන. මුස්සැන්ද ශාකය අපි ඉස්සෙල්ලම හඳුනා ගනිමු. මුස්සැන්ද ශාකය හඳුනා ගන්න එක හරිම ලේසි. මේක සාමාන්‍යයෙන් මීටර් 1ක් 3ක් අතර උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ගසක් විදියට දකින්න පුළුවන්. මේ ශාකයේ තියෙන විශේෂාංගය තමයි එහි මල්. මුස්සැන්ද මල ඒ කියන්නේ කහ පාට කුඩා මල වටේම ලොකු සුදු හෝ සමහර වෙලාවට රෝස පැහැයට හුරු පත්‍රිකා තියෙනවා. මේ පත්‍රිකා තමයි බොහෝ අය මල් කියලා වර්ධවා හඳුන්වන්නේ. මේව තමයි මේ ශාකයට අලංකාරය ගෙන දෙන්නේ. ඒ වගේම මේ ශාකය එහි අලංකාර වෙනුම නිසා උද්‍යාන අලංකරණයටත් බහුලව යොදා ගන්නවා. ආයුර්වේදයේ හා දේශීය වෛද්‍ය විද්‍යාවේදී මුස්සැන්ද ශාකය විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනවා. බලමු එහි ඖෂධීය ගුණ මොනවද කියලා. ශක්තිය වඩවන ගුණය. මෙය ලිංගික ශක්තිය වර්ධනය කිරීමට උපකාරී වන බව සඳහන් වෙනවා. මුත්‍රකාරක ගුණය. ශරීරයේ අමතර ජලය හා විෂද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා. ධාරණ ශක්තිය වඩවන ගුණය. මතක ශක්තිය වැඩි දියුණු කිරීමටත් මේක ප්‍රයෝජනවත් බව විශ්වාස කෙරෙනවා. ප්‍රතිප්‍රදාහක නාශක ගුණ. ශරීරයේ ඇතිවන ඉදුමුම් සහ වේදනා අඩු කරන්නත් මේ ශාකයට හැකියාව තියෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය. අපේ ශරීරයේ සෛලවලට හානි කරන නිදහස් මුක්තයන් ඉවත් කිරීමට මේක උපකාරී වෙනවා. ප්‍රතිබැක්ටීරියා හා ප්‍රතිදිලීර නාශක ගුණ. විවිධ බැක්ටීරියා හා දිලීර ආසාදන වලට එරෙහිව ක්‍රියා කරන්නත් මුස්සැන්ද වලට පුළුවන්. සෙංගමාලය, උණ, ඇදුම, උදරාබාධ, සුදු ලාඳුරු, කල්ගත වූ තුවාල, ස්නායු රෝග, සමේ රෝග, ඇස් රෝග ආදී රෝග රැසකට ඖෂධ සැකසීම පිණිස මුස්සැන්ද ශාකයේ කොළ, මල්, පොතු, ඇට ආදී සියලුම කොටස් භාවිතයට ගන්නවා. මුස්සැන්ද ශාකයේ මේ ඖෂධීය ගුණය පවතින්නේ එහි අඩංගු සුවිශේෂී රසායනික සංයෝග නිසායි. මේවා අතර ෆ්ලේවොනොයිඩ්, සැපොනීන්, ග්ලයිකොසයිඩ්, ස්ටීරොයිඩ් සහ ෆිනෝලීය සංයෝග වැනි දේවල් ප්‍රදාන වෙනවා. මේ සංයෝග තමයි ශාකයට එහි විශ්මිත සුව කිරීමේ හැකියාව ලබා දෙන්නේ. මුස්සැන්ද සාම්ප්‍රදායිකව කොළකැඳ සෑදීමේදීත් භාවිතා වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායිකව විවිධ අත් බෙහෙත් සඳහාත් යොදා ගන්නවා. මේ හැම ඖෂධීය ගුණයක්ම මුස්සැන්ද වල තිබුණත් ඕනෑම ඖෂධ ශාකයක වගේම මුස්සැන්දත් වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිතා කිරීමෙන් වළකින්න. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ වෙනත් රෝග සඳහා ඖෂධ ගන්නා අය මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ස්වභාවික ඖෂධ උනත් ඒවා නිවැරදි හා ආරක්ෂිතව භාවිතා කිරීම ඉතා වැදගත්. ඉතින් ඔයාලා දැක්කනේ ලස්සනට මල් පිපිලා තියෙන මේ මුස්සැන්ද ශාකය කොයිතරම් වටින ඖෂධීය නිදානයක්ද කියලා. ස්වභාව ධර්මයේ තියෙන මේ වගේ අපූර්ව ඖෂධ ගැන දැනුවත් වෙලා ඒවා නිවැරදිව භාවිතා කරන එක අපේ නිරෝගී ජීවිතයට ගොඩක් වැදගත්. මේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වන්ට ඇති කියලා හිතනවා. මේ වගේ තවත් ප්‍රයෝජනවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක like එකක් දාලා යාළුවෝ එක්ක share කරන්නත් අමතක කරන්න එපා. නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.